හැමදෙනාම tempත් වෙන්න. සියලු දෙනාම ධර්ම දේශනාව සිදු කරන මේ පීඨිකාව ඉදිරිපිට tempත් වෙන සති කාමිකව සිහිපත් කරන ලබනවා. හැමදෙනාම සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. එල්ලගල ගංගාරෝහණ රාජමහා විහාරස්ථානයේ තුල සිදුවෙන මේ පින්කමේ මූලිකම අරමුණ තමයි විදේශගතව සිටින හෙට්ටිආරච්චිගේ තුෂාරේ මහත්මිය විසින් අද මේ විහාරස්ථානයේ තුල කාව්‍යමය ධර්ම දේශනාව සිදු කරන පින්කමේ අරමුණ තමයි එතුමියගේ ජන්මදිනය සිහිපත් කරමින් 31 වෙනි දින ජන්මදිනය යෙදෙන්නේ. එනිසා මේ ධර්ම දේශනාව සිදු කරලා එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පවුලේ හැම දිනාටම ඒ වගේම සහ සම්බන්ධන හැම දිනාටම ඒ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ කාව්‍යමය ධර්ම දේශනාව සිදු කරලා බලනවා. විශේෂයෙන්ම මේ කාව්‍යමය ධර්ම දේශනාව සිදු කිරීමේදී මේ අවස්ථාවට වැඩම කර වැඩ සිටින දේශකයන් වහන්සේ අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ කරලා ගන්නේ ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින අපේ කතිකාචාර්ය ගලගම ධම්මදින පඬිත හාමුදුරන් වහන්සේගේ ආරාධනා පිට අපි සිහිපත් කරාට පස්සේ උන්වහන්සේට ආරාධනා කිරීම කටයුතු සිදු කරන්න දෙන අපේ ධම්මදින පඬිත හාමුදුරන් වහන්සේ. ඉතින් අපේ වැඩම කරන ලද අපේ පඬිත හාමුදුරුවෝ අපිත් එක්ක සම්බන්ධයි. ඒ සම්බන්ධතාවය මූලික කරගෙන මොකද හේතුව තමයි මේ වස්සාන කාලයේදී අපේ බණ කියන අපේ හාමුදුරන් වහන්සේලාගෙන් දිනය ගණනයි කියන්නේ හරිම අපහසුයි. මොකද අපේ පඬිත හාමුදුරුවන්ගෙන් දිනයක් ගැනීමත් අපහසුතාවයකට පත් වුණා. උන්වහන්සේ කියපු දිනයකට තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරලා බලනවා. ඉතින් මේ අවස්ථාවට එළගල ගංගාරෝහණ රාජමහා විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුන අපේ අතිගෞරවනීය අතුරුගිරිය ධර්මරාජ විහාරාධිපති කාව්‍ය විසරද කාව්‍ය චක්‍රවර්ති ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත රූපවාහිනී හා ගුවන්විදුලියේ විචිත්‍ර ධර්මදේශක අතිගෞරවනීය අපේ නවගත්තේ ගම සිරිසුගත අපේ හාමුදුරන් වහන්සේ තමයි අද මේ කාව්‍යමය ධර්ම දේශනාවට වැඩම කරන්නට යෙදුනේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ නිරන්තරයෙන්ම ඒ දරන ටීවී එකේ සහ ඉරු ටීවී ආදී ඒ අවස්ථාවල උන්වහන්සේ ඒ කාව්‍යමය ධර්ම දේශනා සිදු කරන ලංකාවේ සිටින ඒ දේශකයන් වහන්සේලා අතර කාව්‍යමය ධර්ම දේශනා සිදු කරන අපේ පඬිත හාමුදුරන් වහන්සේට ඒ නිසා අපේ විහාරස්ථානයේ මිට වසර ගානකට ඉස්සෙල්ලා තිස්සමහාරාම විහාරස්ථානයේ ඒ කාව්‍යමය ධර්ම දේශනා සිදු කරන්නට යෙදුණා. ඉතින් මේ විහාරස්ථානයේ ධර්ම දේශනා සිදු කිරීමේදී අපේ සිරිසුගත අපේ නවගත්තේ සිරිසුගත පඬිත හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නට කියලා අපි සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් මේ දායකත්වයේ දරන හෙට්ටිආරච්චිගේ තුෂාරේ මහත්මියට
ආශිර්වාද ප්‍රාර්ථනා කරන 30 වෙනි දින උපන් දිනය සමරන එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමිනුත් වගේම හිටියාරච්චන්ගේ ඒ පියතිලක පියතුමාට දීපා නිලන්ති මවතුමියට රෝගාතුර නන්දාවති ආච්චි අම්මට සසිඳු කවිස්ක සහෝදරයාට සිරිදනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම පින් අනුමෝදන් කිරීම ජිනපාල සීය රොසලින් නෝන ආච්චි අම්මා එපියදාස සීය අනුෂා මද්දු අම්මා මියගිය සිරිදනාටම පින් අනුමෝදන් කිරීම ඒ වගේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ පින්කම සිදු කිරීමේදී මූලික කටයුතු අනුශාසනා කටයුතු සිදු කරන්න යෙදුනේ වීරවිල චේතේ පබ්බත පුරාණ රාජ මහා විහාරය ප්‍රබරත් ධර්ම රක්ෂිතාරාම විහාරස්ථානය ඇල්ලගල ගංගාසී රාජ මහා විහාරස්ථාන යන විහාරස්ථානවල විහාරාධිකාරී එවැගේම ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක අපේ ශිෂ්‍ය වටාරම විනීත හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ පින්කම සිදු කර ලබන්නේ. එනිසා ඒ හෙටියාරච්චිගේ තුෂාරි මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ජනය සිහිපත් කරමින් තමයි මේ පින්කම සිදු වෙන්නේ. එනිසා මේ පවුලේ හැමදෙනාම සහ සම්බන්ධ වෙමින් මේ කටයුතු සිදු කර ලබන්නේ. එනිසා මේ පින්කමේදී එවැගේ විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ වෙනුවෙන් මේ අවස්ථාවට වැඩම කර වැඩ සිටින අතුරුගිරිය දරුරාජ විහාරාධිපති කාව්‍ය විශාරද කාව්‍ය චක්‍රවර්ති ආචාර්ය ශාස්ත්‍රවේදී අපේ රූපවාහිනී ගුවන්විදුලි ධර්මදේශක අධිගමන අපේ නවගත්තේගම සිරිසුගත අපේ පඬිතු හාමුදුරන් වහන්සේ බොහොම ගෞරවතුව පිළිගන්න ලබන ඔය අතර පිළිගැනීමක් වශයෙන් සාදුකාරයක් දෙන්න මේ අවස්ථාව තුළ ඒ දැහැත් වට්ටිය පිළිගන්නලා ඒ ආරාධනා කිරීමේ කටයුතු සිදු කළ ලෙස ඒ තුෂාරි මහත්මියගේ මෞතුමියට අපි සිහිපත් කර ලබනවා. ඒ ධර්ම දේශනා සිදු කිරීම සඳහා ඒ දැහැත් වට්ටිය පිළිගන්නලා ආරාධනා කරන ලෙස හැමදෙනාම සාදුකාරයක් දෙනවා. මේ අවස්ථාව තුළ ගම්නිතුව අපේ විහාරස්ථානයේ සිදු කරන කාව්‍යමය ධර්ම දේශනා සඳහා වැඩම කරන වැඩ සිටින අතිගෞරව අපේ කල්යාණ මිත්‍ර කාව්‍ය විශාරද එවැගේම අතුරුගිරිය ධර්මරාජ විහාරාධිපති කාව්‍ය විශාරද කාව්‍ය චක්‍රවර්ති ආචාර්ය ශාස්ත්‍රවේදී රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක පූජ්‍යපාද නවගත්තේගම සිරිසුගත අපේ පඬිතු හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවතුව ආරාධනා කරන මෙතෙන් සිට මේ ධර්ම දේශනා සිදු කරන ලෙස හැමදෙනාම සාදුකාරය. Love samsat pevi guna dayavini bave rudukate taranaya Sadanini Savenanangana Resintiloema Ilioni Avesere Vandinnata budu piyanani
පංචශීලය සමාදන් වීම සඳහා දෙවර නමස්කාරය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි නැවත වතාවක් සාදු කියනවා. විහාරස්ථානයේ වැඩ සිටින නිරන්තරයෙන් ඔයතන්ට අනුශාසනා කරන අපේ චාපේ මහා බුදුන් වහන්සේ පරප්‍රමුඛ කොටගත් තිංසරු මහා සංඝරුවන් අවසර ප්‍රාර්ථනා කරමි. වස්සාන සමයේ ලංකාව පුරා පිටුතුනි නොයෙකුත් පින්කම් සිදු වෙනවා. ඔබගේ විහාරස්ථානයක් අද ඊටාම ලස්සනට සරසලා ආලෝක පූජාවන් ඒ වගේම මේ ධර්ම මණ්ඩප සංඝස මේ සූදානම් වන්නේ මොකටද? කවියේ වන පදයක් ශ්‍රවණය කරන්නට. ලෝකේ තියෙන දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානීය නම් ඒ දහම් මග වඩන අපට අනුසස් පිටුනේ සංසාරයට නිකුත් පාදා වෙනවා. එහෙමනම් කාල වේලා යන විශාබේ අද දායකත්වයේ දක්වන හිට්ටිආරච්චිගේ තුසාරි මහත්මිය
අරමුණ සැප්තැම්බර් මාස 30 වෙනි දින උපන්දිනයේ සමරන හිට්‍යාරච්චි තුෂාරි මහත්මියට ආශිර්වාද දීමත් හිට්‍යාරච්චිගේ පියතිලක පියතුමාට දීපා නිරන්ති බවට රෝගාතුර සිටින නන්දාවති ආච්චියම්මාට ශශී කවිෂ්ක සහෝදරයාට ආදී කොට සියලු දෙනාටම ආශිර්වාද කිරීමත් මේ කියන්තන්ට පින් ප්‍රාර්ථනා කිරීමත් ඒ සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා පින්වතුනි අපි ඔබ හැම දිනම ප්‍රාර්ථනාවන් සිදු කරමු. ඒ අතෝදායකත්වයේ දක්වමින් ඔබට බණපදයක් දෙන්නට මහත් වෙහසක් මහන්සියක් ගනිමින් මේ පින්කම් සෝදානම් කළා. ඒ හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා කරමින් අපි යමු පින්වතුනි කවියෙන් බණ කතාවක් අසමින් ඒ බණ කතාව තුළින් අපේ ජීවිතවලට ආදර්ශයක් එකතු කරගන්න අදහසින් නැවත වතාවක් සාදු ඉද්ද තප්පති පිච්ච තප්පති පාපකාරී උභයත තප්පති පාපමේ කතන්ති තප්පති භීයෝ තප්පති දුක්ගතින් ගතෝ පවකල සිතට සෝක පිය ඇති වෙනවා පරලොව ගියත් ඒ පව පසු පස එනවා දෙලොවම දුක් කාරදර තව දිනවා පෞකල දානන් කොහි සිටියත් පින්දනවා පින්තුනි මේ අසිරිමත් පුණ්‍යවන්ත හෝරාවේ අද කාව්‍යමය ධර්ම දේශනාව තුළින් මම ඔය අතොන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ ලෝතර තථාගතයන්න් වහන්සේට සංසාර ගමන පුරාම පින්වතුනි නොයෙකුත් වෛරයි බැඳිච්ච ඇත්තෝ හිටියා බුදුන් ආත්මභාවයේ බුදුන් උන්වහන්සේගේ ශාසනය බුදුරජාණන් වහන්සේට වෛර කරපු ඇත්තෝ හිටියා අතීත භවයකදී සිදුවෙච්ච කතාවක් වෛරයක් පිළිබඳ කියවෙන මේ කතා පොත පින්වතුනි චුල්ල ධර්මපාල ජාතක කතාවයි අසන්න දේශාවන් නිවාගෙන මේ පුංචි හෝරාව තුළ නැවත වතාවක් සාදුකාරය පවත්වනවා ප්‍රතාපේ මානිරිඳු හිතා බරණැස රජ වෙනවා චන්ද්‍රානම් අග්මේසිය විලසින් පපන් වෙනවා බන්දා
මෙදුරේ සිදු වෙනවා අහසට රුවලෝ ඊරහා සඳ නැගෙම ගසකට රුවලෝ ඒ ගස මල් කොළේම මොහොඳට රුවලෝ දියලියොකා අතීතයේ යටගේ දවස බරණැස් නුවර මහා ප්‍රතාප කියලා රජ කෙනෙක් රජකම් කරන්නට වුණා. ඔහුගේ බිරිඳ නමින් චන්ද්‍රා නම් දේවිය නම් වුණා. දෙහද කාලයෙන් බැඳි මේ දෙදෙනා ඊතා සතුටින් කාලය ගත කරන සමයේ පින්නතුනි තම මාළිගයට අමුත්තෙන් එකතු වුණා. එදා ඒ අමුත්ත වෙන කවුරුත් නෙමෙයි සංසාරේ පෙරම් පුරාගෙන එන අප මහා බෝධිසත්වයන් වහන්සේ චන්ද්‍රා දේවියගේ කුසේ පිඟුතුනි එදවස වැඩෙමින් රාජමාලිගාව ආලෝකමත් දෙමින් ඉපදෙන්නට වුණා. කාලේ මෙහිම ගලාගෙන යනවා. අපි අසු මොකක්ද සිදු වුනේ කියලා මේ චොල්ල ධර්මපාල ජාතක කතාව තුල දාරුසිනී ආස ගංගාවක් විලස ගලනවා රාජ්‍යයේ එන සියලු දෙනා පුතුව බලනවා දේව සේනාවන් ඇවිදින් දෙනෙත් නෙලනවා බම්බරුන් මල් රෝණුන් ගන්නට කුසුම් තලනවා තිබුණත් මහනිරිඳොට පෙර සිනහවතක්ම අනාගතය ගැන ලියන්න හැකිය පොතක්ම සතුටින් ඉපිලි යන විට සියලු සිතක්ම පුංචි පුතුට ලබා තිබේ මාස 7ක්ම එදා මේ ධර්මපාල කුමාරයා පින්වතුනි ඉපදුනා. අපේ බෝධිසත්වයා
මේ පින්වත් ඉපදීම තුළ දේවියක් ප්‍රතාප රජතුමත් රාජමාලිගාව බොහෝ සෙයින් සතුටු වුණා. හරි ලස්සන පින්වන්ත දැකුවන් සතුටු කරන ලස්සන රූප සපුවකින් හිමිවේ ඉපදුණු අප මහා බෝධිසත්වයෝ මෙහෙම කාලය ගත වෙලා යනකොට දින සති ගෙවිලා මාස 7ක් කුමාරයාට ලැබුණා. ඉන්පස්සේ එක දවසක් පින්වතුනි මෙහෙම දෙයක් සිද්ධ වුණා. දවසක් සම්මාරාජු මාලිගයේ සිට කුමරු සිටින මැදුරට එන්නේ දේවියේ පුත් කුමරා තුරුලට ගෙන දිත්තනේ කිරි පොවමින් රජුේ නොදුටු මොත් ඒ චන්ද්‍රාන් අසුනින් නැගිටින්නේ ප්‍රතාප නිරිඳුගේ ඔතතෙද ඔසිත ඒ දුටු සැනකින් කැළඹෙන්නේ ඒ දුටු සැනකින් කැළඹෙන්නේ වෙනදාම මෙදුරට විටදී හොන්නසුනින් ඇය නැගිටිනවා මගේ දෙපා මොළ වැඳ වැටෙමින් ඇය ආදරයෙන් හාදුද දෙනවා ආදරයෙන් හාදුද දෙනවා එනමුදුවන්ද දින දරුවාරගෙන නොනැගිට දරුවා නලනවා දරුවා පොඩි කල මීම කරයි නම් ලොකු වෙනකොට වේවිද මොනවා ලොකු වෙනකොට වේවිද මොනවා එදා මාලිගාවට එනකොට චන්ද්‍රා දේවිය තම පුතාට දෙතන්නේ එරෙන රන් කිරි පොමි පොඩ්ඩා පුතත් වඩාගෙන හිටපු නිසා කිරි දිදී හිටිය නිසා ප්‍රතාප රජතුමා එනකොට පිටුතුනි නැගිටින්න බැරි වුණා. ඔද තෙද වැඩි වුණු රජතුමා කෝපයෙන් සිටනෝ දෙන දමන් එනකොට පා වඳින මා වටි මෙලෙන ආදු දෙන ආදරෙන් මා සමග ඉන්න දේවිය ඒ ගරුබුවන් මට දැන් කරන්නේ නැහැ. මේක සිදුුනේ මේ පුතා ඉපදුනාට පස්සේ පුතා පොඩි කාලේ ඔහමනම් ලොකු වුණාම තව මොනවා නම් සිදු වේවිද එදා පින්තුනි රජතුමාට ඇති වුණු වෛරය තරහව නිසාවෙන් ශනික කෝපය තුලින් ඉබිලීම වදකයෝ දෙන්න කිව්වා
මේ වෙන කවුරුවත් නෙමෙයි ප්‍රතාප රජුනම් ධර්මපාල කුමාරයාගේ තාත්තා වදකියෝ ගෙන්නලා එදා පින්වතුනි රාත් මල් පැලෙන ගාතේ රන් වන් වතේ දරා කඩුවදරගෙන දන් ගෙඩියට නයන අනකල බැවින් නිරින්දුගේ හද අසට පුරා එයි වන්දකයා පෙර දින දං ගෙඩිය ඉම්බල වදකයිනි හොඳටි අසාපිය මගේ ගෞරවය ගැන තොපීවත් සිතාපිය අරගෙන පුතා දං ගෙඩියට තබාපිය කඩුවෙන් ගසා එකවර අත කපාපිය පරිදි වදකයෝ කපනවා අත බැරිව සිත යලියන් කරයි නිරිඳුන් වදකයන් වෙත කපපිය අනිත් මත කපපිය අනිත් අත පුතුගේ අන්දිකම වන්දකයෝ කාපති මොලින් කඳුලැලි ගාලනවා ඒ දොට්ටො නායන තුලින් කැලපුනි සායුර කැලපුනි නැගි වී
රජතුමා වදකයන්ට කියනවා දංගෙඩියට කියලා මොහුගේ අත කපා රජාන පරිදි දේවී අඬනකොට අනිත් අතත් කපන්නට උනා. දේවිය මහා හයියෙන් කෑ ගහලා මේ වළක්වන්න හැදුවත් සුළඟ මකුළු දැලකින් නවත්තන්නට බෑ වගේ. ප්‍රතාප රජතුමාගේ වෛරය පින්වත්නි තවත් වැඩි වුණා. කෝපේ තවත් වැඩි වුණා. ඉන්පස්සේ කියනවා කකුල් දෙකක් කපලා දාන්න කියලා. මොන තරම් වේදනාවක් කුමාරයාට දැනෙන්නේ. පින්නතුනි සංසාරේ අප සමගින වෛරකාරයෝ මව විදිහටත් පියා විදිහටත් සහෝදරයෝ විදිහටත් ළඟම ඥාති කල්යාණ මිතුරන් විදිහටත් අපේ ජීවිතවලට පුළුවන්. ඒක තමයි පින්වත්නි සංසාර ගනුදෙනු කියන්නේ. එදා ධර්ම පාලන අප මහා බෝධිසත්වයන් ඒ සසර වෛරය ආවේ වෙන කවුරුත් විදිහට නෙමෙයි තමන්ගේ ආදරණීය පියා විදිහටයි. ප්‍රතාප රජතුමා අත්පා කකුල් ඔක්කොම කපලා දාලා දේවිය මහා හයියෙන් අඬනකොට කඩුව අතට අරන් සිදු කරන්න පින්වතුනි ඔබ මම අපි කවුරුවත් නොසිතනා ක්‍රියාවලියක් පුතුඩ දමමින් පෙති ගැහුවා අල්ලාගෙන කාලය සතර වටින් බලමින් සිටිනා විට එළියට පැන්නා පොඩි මොළ අම්මා වියරෝ කැමොර දෙදින්දී ක්‍රෝධය නිරීදෝගේ හද තුල කඩු අතට අරගෙන වද මල් පෙති එක බිම හෙරනෝ වගේ පුතාව කපලා දැම්මා. දේවිය පුතුගේ කැබිලියුණු මස් කැබලි ටික තුරුළු කරගෙන මහා හයියෙන් කෑ ගහලා අඬනෝ. ඒ තමයි අම්මාගේ සෙනෙහස. මුළු ලොවක් රටක් රාජ්‍යයක් නැති වුණත් අම්මා තුළ ඇති දරු සෙනෙහස කවමදාකවත් අඩු වෙන්නේ නැහැ. තම පුතාගේ කැබිලියුණු මස් කැබලි තුරුළු කරගෙන මහා හයියෙන් කෑ ගහලා අඬනෝ.
Ahi mikale mata mangerang putu nometi nete mata beni sindela demi aini dunni darose has bendi erehani darose has bendi erehani neri dunni okole tabmin putugen lebuwe suesahani mahani dunni putuno metive mate senesi mangad koi nani das kad mas ma kuse daragin bihikle adre niye puti is atagamin ran kiri puwemin lamendirekagan punci putih esemin rekegat mavinoving matu dividend siti mangge putih rasa bar sinawe iwet giado kian ran keti mangge putih kian ran keti mangge putih පින්නතුනි එදා චන්ද්‍රා දේවිය මහා හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒ කිසි දෙයක් නහන ප්‍රතාප රජතුමා කුමරු අම්මුයි මරා දැම්මා. අර අම්මා දෙවියන් යදිමින් මහා හයියෙන් විලාප නගනකොට ඉන්පස්සේ මොකක්ද සිදු වුනේ? නැවත වතාවක් සත්කාරයක් පවත්වනවා. මට නැති ඕනා මාවික බිලිඳු පුතා දැන්නේ පුතා මා සමගින් නොමැත කතා
නුඹ මෙරුවේ මා සිදු කළ වරදද ඒකයි වවන්නට බැරි මේ තරමට පපුවට දරුගින්දර දැනී පුතේ නොඹේ අම්මාගේ පපුවට සමාවෙන්න බීකේරවට අම්මාට සමාවෙන්න බීකේරවට අම්මාට මාස හතක් නුඹ රැකේ නිදි නොමැතිව නිතේ තෙස මගේ තෙත් නොයේ කරුණාවට හිතේ දරුගින්දර ඇවිලෙනවා පුතුනේ මගේ හිතේ නුඹේ පියා කළ වරදට සමාවන්න පුතේ නුඹේ පියා කළ වරදට සමාවන්න පුතේ නුඹේ පියා රජුයේ ඒ ඔහුගේ පිනය එනමුදු ඔබ මරණ දිනේ අම්මා අසරණ නෑ පුතුනි නුඹේ පියාගේ සිව්බඹ විහරණය මට මිතරම් දුක පුතුනි නුඹ මාගේ පනය සැතු පෙරදිනක ඔබ මෙලොවට වාදාගෙන සැනසොනි ඔබ සමග සෙනෙහස බෙදාගෙන ඉන්නට බැරි නිසා ඇගේ හිත හදාගෙන අම්මා වැළපුණ
දරුවෙක් මරනකොට කොහොමනම් මව් හදවතකට දරන්නද පුංචි ත්වාලයක් වුණත් අපට වඩා දුක් වෙන්නේ අම්මා පුංචි දෙයකට ඒතරේ දුනත් අපිව සනසවන්නේ අපේ අම්මා එහෙව් මව් සෙනෙහස තුල එදා ඒ තරම් අපරාධයක් කරනකොට රජාන පරිදි අම්මාට එදා මොනතරම් දුකක් තුලින් දැනෙන්නේ ඇතිද එදා මෙහෙම වැළපෙනකොට පුතාගෙන් සමාව ඉල්ලනකොට මම් පුතේ පියතුමා රජතුමා එනකොට නැගිට්ටේ නැති නිසායි මේ හැමදේම මම නිසා මගේ පුතු මරන්නේ සමාවෙන්න පුතේ මේ ලෝකයට වැදුවට අම්මා එහෙම වැළපෙන අතරතුර පින්වතුනි මෙහෙම දෙයක් සිදු වුණා ඉවසනෝ බැරිම තන දරුසෙනින් එලිලා ඒ අම්මා හදවත මිය හදවතට ඒ දුක දරන්න බැරි වුණා. වර්තමානයේ අපි කියන්නේ heart attack හැදලා මැරුණා කියලා. දරුවා ස්පනා පිට මරණකොට අඬලා වාව ගන්න බැරිම තැන චන්ද්‍රා බිසව නම් මෞතුමිය ධර්මපාල කුමාරයාගේ පිටි කැබිලි උණු මස් පිට ළඟ ලේවිල මතට මැද වෙටමින් මෙලවින් සමුගන්නට උනා. හදවත පැලෙන්න තරම් දරුසෙනෙහසක් තියෙනවා නම් තියෙන්නේ ආදරණීය අම්මගේ තාත්තගේ. හැම තාත්තටම තාත්තා කියලා කටක් කරලා කියන්න බෑ. සිව් බඹ විහරණ තියෙන්න ඕනේ අම්මා තාත්තා කියන්න. අද ඔයාලා කරවුසට උස් වෙලා සමාජයේ යම් තැනක වැජබෙනවා නම් ඒ බුදුහාමුදුරුවෝ බුදු කෙනෙකුට සමාන කළ ඒ වචනයට ගෞරවයක් දුන්නු ඔබේ අම්මා තාත්තා නිසායි. පින්නතුනි චන්ද්‍රා දේවිය ලයට මිය යනකොට මේ ලෝකේ විපාකයක් දෙනකොට මෙලෝදී විපාකයක් ලැබෙනවා. මෙන්න මෙහෙම දෙයක් එදා මාළී සිදු වුණා. ප්‍රතාප නිරින්දෝ සාතන් වේනිමා හෙට යනවා කල මහ විපත පිළිබඳ කල පාපයට දඬුවම මෙලොවින් වෙනවා
ඉහළම මාලයෙනි රාජු බිම වැටෙන්නේ තුන්වෙනි දෙවෙනි මාලෙනි හිස වදින්නේ වැස්සක් නොමැතිවයි විදුලිය කොටන්නේ දිවි රංග මණ්ඩල මේ විලසයි නැටෙන්නේ මාල පැටිල ඇට බින්දෙන්නේ පුතු මෙරු සාපද නිරිදුට වදින්නේ පවකල දනෝ දුක් සසරක බැඳෙන්නේ ප්‍රතාප නිරිඳෝ මානිරයට ඇදෙන්නේ පින්නතුනි බලන්න මෙලෝදී පෞකම් විපාක දෙන විදිය රජතුමා ඉහළ මාලට ගියාම පිය ගැට පෙළ දිස්සා වැටුණා සත්වෙනි මහලේ ඉඳන් වැටෙනකොට පඩියෙන් පඩිය බිමට ඇද වැටෙනකොට හිස හතර වටේම වදින්නා එසේ මහල් කිහිපයක් මැද වැටිලා ප්‍රතාප රජතුමා දිමතුනි මිය ගියා මේ සසර වෛරයන් උසදින විදිහ බලන්නකො දැන් අද කාලේ වර්තමාන සමාජයේ සාමියා බිරිඳ මරණ දරුවන්ට වස දෙනවා දරු පවුලම එකම දවසේ අඹුවන් සැමියන් දරුවන් පියano මේ වෛරී ගණදෙනු සසර පුරාම ගමන් කරනවා ඔයාලගේ පවුල් ජීවිතය දිහා බලන්න ඔයාලට රත්තරන් බෝසත් අයදලා වෙලා ඉන්නේ කියලා ඔබේ හිතක්වත් නොරිද්දා මේ පුංචි ජීවිත කාලේ ආදරයෙන් සෙනෙහසින් මේ ගංගාව තරණය කරන සිත් නිවන ආදරයේ කරුණාව අපට දෙන මිනිස්සු ඔබේ ජීවිතයට ලං කර ගන්න නිරන්තරයෙන් සිත් පෙළෙන පාපයට මැදගෙන යන වරදට මඟ කියන ජීවිතේ කාල හානි කරන පාපී මිතුරන් මිනිසුන් ඔබේ ජීවිත වලින් ඈත් කර ගන්න ඒවා එසේ නොවුනහොත් සසර පුරාවටම වෛරයෙන් බැඳී බුදුරජාණන් වහන්සේලා ධම් සභාවේදී මේ චුල්ල ධර්මපාල චාතකයේ දේශනා කළා දේශනාවසානයේ සිහිපත් කරනෝ එදවස ධර්මපාල කුමාරයා නම් මෙකල ගෞතම බුදුන් වන මම වහන්සේ බවක් එසේ මා මරා දෙමු පියතුමා ලෙස ඉපදුණු ප්‍රතාප රජතුමා වෙන කවුරුවත් නොව මේ දවස ශාසනයේ සිටින දේවදත්තයන් වහන්සේ වගත් එදවස චන්ද්‍රා දේවිය මා සුළුම වූ ප්‍රජාපතිනියක් ආදී කොට බුදුරජාණන් වහන්සේ මේ චාතක කතාව නිමා කළා බලන්න පින්වතුනි දේවදත්තයන් වහන්සේ ඉදා පටන් සසරේ මොන තරම් වෛරයෙන් සසර ගමනාවද බුදුනාත්ම භාවයේ පවා උන්වහන්සේට ගල් පෙරලන් තරම් වෛරයක් තිබුණා
එදවසේ විදිහට පුතුම විදිහට පියා පුතු මරන්නට යෙදුණා. තව සමහර ආත්මවලදී මස් වැද්දන් වෙලාවෙදි දල දෙක කපලා පින්වතුනි දල මුල් පවා මුඛයට අත දාලා දල කපපු කතා පවා අපි ඝාතක පොතේ අහලා තියෙනවා. ඒ නිසා සසර පුරාම දේවදත්තයන් වහන්සේ වෛරී බැඳී බුදුරජාණන් වහන්සේ සමග ආවා. ඒ නිසා පින්වතුනි මේ ගමන් කරන සසර ගමනට අපි ප්‍රාර්ථනා කරමු කවමදාකවත් සසරේ අපට වෛරී පුද්ගලයන් හමු නොවේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. බුදු හිමි දම් දේසු සාදයම අපමණය අදටත් පැවතුනි ඒසෙනෙහස දමය කතාවයයි තොරතුරු මෙතනින් නිමය දම්පල් කුමරුවන් බුදු බව ලැබුමවය චන්ද්‍රාදේවියන් ආදගෝතමියන්ය භික්ෂුනි ශාසනීටම ඇය අගතැනය ගගනත දීලෙන සුදීලෙන රාරං තාරුවගම්ය අද උතුමෝ නිර්වාණින් පිරිපුන්ය සිතින් සිතට මෙමින් මල් පිපි දේවා උතුම් පුතුන්ගේ ගුණ වැටහෙවා දෙමාපියන් දරුවන් එක් වේවා සහන් බවට මං පිරිත් පැදේවා සහන් බවට මං පිරිත් සෑදේවා දෙවියන් ආටමේ පින්නිමි වේවා මියගිය සැමටත් පින් අත් වේවා කවුරුත් පින්ගෙන සුවපත් වේවා අජරාමර නිවනින් සැනසේවා අජරාමර නිවනින් සැනසේවා එසේ ඔබ චුල්ල ධර්ම පාල පාත කතාව ශ්‍රවණය කළා. ඒ ඔබට හිතෙන වැටෙන අපේ අම්මා තාත්තා කොයි තරම් වටිනවද?
ඔවුන් අපි වෙනුවෙන් මොනතරම් සේවයක් කරනවද? වදපු ගමන් කුණු කාණු ASCII කෙසෙල් කඳුරු ASCII දරුවෝ හඬ අපට ඇසෙන කාලෙක ඔයාගේ රත්තරන් අම්මා තාත්තා ඔයාලා කවමදාකවත් මහමග දාලා ගියේ නෑ. අදටත් ඔයාලා වෙනුවෙන් අම්මා තාත්තා කැපකිරීම කරනෝ වැටුපක් පඩියක් නැතුව ජීවිත කාලේ පුරාවට ඔයාලා වෙනුවෙන් සේවය කරන යම් කෙනෙක් ඉන්නවනම් ඒ වෙන කවුරුවත් නෙමෙයි රත්තරන් අම්මා සහ තාත්තා. කණ්ඩ රස කෑමක් ලැබුණම සාක්ෂිදාන් ඔතන් ඇවිත් දරුවන්ට කණ්ඩ දීලා කන දිහා බලන් සතුටු වුණු. වෙර හැරි කඩමාළු වැඳන් ලස්සන මැදුම දරුවන් අන්තවා හැඩවලා සතුටු. බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලලා දරුවෝ පාසලට එක්කගෙන යන හදවතේ අනන්ත අප්‍රමාණ දුක් කන්දරා සලවගෙන ඔයාලා ඉස්සර ඉනාමුස මොහොනින් හැසිරෙන මහ පුදුම ඡාතිය කෙනෙක් පින්වත්තුනි තාත්තා. එනිසා අම්මා තාත්තා දෙපළ මේ බණහාපු පින්කමේ පින් කුසල් වල අනුභවයෙන් උතුම් නිවනින් නිවේවා කියලා පින්වත්තුනි අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් දේශනාව සඳහා අද දායකත්වයේ දක්වන පින්වත්තුන් ඒ හැම දිනාටම ආශිර්වාද කරමින් හෙට්ටිආරච්චිගේ තුෂාරි මහත්මිය ඇගේ උපන්දිනය නිමිති කරගෙන මේ පින්කම මේ විදිහට සිද්ධ කරනවා. ජන්මදිනයේ වෙන දවසේ මේ සිදු කළේ ඉතාම වටින කියන පින්කමක් මරණාසන්න මොහොත දක්වා සතුටු වෙන්න පුළුවන්. අපිට සතුට විනෝදේ ගන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. හැබැයි මේ වගේ පින්කම් සිහිපත් කිරීමෙන් ඇතිවන සතුට තමයි බුද්ධාලම්බන ප්‍රීතිය. අපි ප්‍රාර්ථනා කරමු තුෂාරි මහත්මියට නිදුක් නිරෝගී චිර ජීවනයේම ලැබේවා. සතහාධික කාලයක් පිළින් වැජබේවා කියන අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හෙට්ටිආරච්චිගේ පියතිලක පියතුමාට දීපානිලන්ති නවත රෝගාතුර නන්දාවති ආච්චියම්මාට සසේන්ද්‍ර සවිස්ක සහෝදරයාට ආදී සියලු දෙනාට ආශිර්වාදයන් එකතු වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉන් අනුමෝදන් කරනවා ජිනපාල සීයා රොසලින් නෝනා ආච්චියම්මා පියදාස සීයා අනෝෂා මද්දු අම්මා මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එහෙමනම් මෙපින් බලයේ අනුසස්සල ආශිර්වාදේ යහරස්ථානයේ වැඩ සිටින අපේ චන්දි මහා බුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් වේවා. උන්වහන්සේ අපට හමුණු හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඊට වසර කිහිපයකට පෙර අප විශ්වවිද්‍යාලයේ අප සමග අධ්‍යාපන හැදෑරු අපේ හාමුදුරුවන් වහන්සේ ධම්මදින හාමුදුරුවන් වහන්සේ බොහොම ළඟ කල්යාණ මිත්‍රයෙක් හැටියට අපි අඳුර ගන්නවා. ඒ කල්යාණ මිත්‍රත්වයේ වසර ගණනාවක් මේ විදිහට ගලාගෙන යනවා. උන්වහන්සේ හරි නිහතමානීව එදා වගේ මදත් ලෙන්ගතු කමින් අපිව පිළිගන්නවා. අපේ චන්දි මහාමුදුරුවන් වහන්සේ තරුණ යතිවරයන් වහන්සේ නමක් හැටියට තව චිරාත් කාලයක් මේ සසුන්ගෙත බබළුවන් සම්බුද්ධ ශාසනය 5000ක් කල් ආරක්ෂා කරමින් යන ගමනේ මේ සසුන්ගෙත ශක්තිය ධෛර්ය ආශිර්වාදයෙන් ලැබේවා කියලා අපි අපේ හාමුදුරුවන් වහන්සේ තුරු මහා සංඝරත්නයට ප්‍රාර්ථනාවන් සිදු කරමු. අද මේ දේශනාවට දුර බැහැර සිටින මාත් සමග බොහොම නිහතමානීව කල්යාණ මිත්‍රත්වයෙන් මේ පුණ්‍ය භූමියට කොළඹ ප්‍රදේශයේ දම වැඩම කරන්නට යෙදුණු මා පියවන්දනා බිඟලුවක් සරහන කාව්‍යශ්‍රී කාව්‍ය විසාද පුරණෑගල්ලොය පාරමිතා විහාරාධිපතීශ්වර අපේ පින්එල්ති වැවල සිදරත්න හාමුදුරුවන් වහන්සේට මේ වෙලාවේදී ආශිර්වාදයන් සිදු කරමින්
මේ බණපද අහපු ධම් සභාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වා කිසිම කෙනෙක් නොනැගිට නොසෙල්වි ඉතාමත් හොඳින් මේ පැයකට අධික කාලේ මේ දේශනාව ශ්‍රවණය කළා. ඔයාලා හැමෝටම තියෙන සියලු පැතුමන් සඵල වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ බලේ ජය ශ්‍රී මා බුදුහාමුදුරුවන් වහන්සේ දලදා හාමුදුරුවන් වහන්සේගේ පීඨ ආශිර්වාදේ ඔබ හැම දිනාටම යහපතක් වේවා. කරුණාදර බාධක හිරිහර කම්කටොළු දුක් දුම්නස් දුරු වේවා. ඔබත් මමත් අප හැම දිනාම සසර ගමන අවසන බුදු කෙනෙක් පාමුල බණාසා උතුම් නිවනින් නිවෙන තාක්කල් මේ කළ පින සංසාර ගමනට පාරමිතාවක් වේවා. අවසන උතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කළා. හොඳයි පින්වත්නි, අද දින ඇලගල ගංගාරෝහණ රජ මහා විහාරස්ථානයේ වස්සානයේ ඇදහැලෙන අමාදම් කාව්‍යමය ධර්මදේශනාවයි මෙනිමාවටපත් උනේ. විශේෂයෙන්ම අද දින ධර්මදේශනාව සඳහා වැඩම කරන්නට වදාලා රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික ඒ වගේම කාව්‍යස්සේ කාව්‍ය චක්‍රවර්ති නවගත්තේගම සිරිසුගත අපේ හාමුදුරන් වහන්සේ උන්වහන්සේට අපි විශේෂයෙන්ම දුර බැහැර ඉඳලා මේ තිස්සමහාරාම ඇල්ලගල මේ පුරවරයට වැඩම කිරීම වෙනුවෙන් උන්වහන්සේට අපි බොහෝම ස්තුතිය පූර්වක පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. විශේෂයෙන්ම මේ පින්කම සාර්ථක කර ගැනීමේදී මේ පින්කම සඳහා විශේෂ දායකත්වයේ දරන්නට යෙදුනේ හෙට්ටි ආරච්චිගේ තුසාරි අපේ මහත්මිය. විශේෂයෙන්ම මෙතුමිය ඊශ්‍රායලයේ ඒ සේවාව නියුතු ලබනවා. එතුමියට විසින් එතුමියගේ උපන්දිනය නිමිති කරගෙනයි මේ පින්කම සෝදානම් කරගන්නට යෙදුනේ. එතුමිය විශේෂයෙන් අම්මා තාත්තට සහෝදර සහෝදරියන් මේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා මිය පරලොව යන්ට යෙදුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමට තමයි මේ පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම මේ විහාරස්ථානීය සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මේ ඉදිරිපිට ලස්සනට මේ හදලා තියෙන මේ ප්‍රාකාරය වලාකුළු බැම්ම ඉදිකිරීමේදී එතුමිය ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාග සිදු කරන්නට යෙදුණා. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා නොබියව දායකත්වය දරන පින්වත් උපාසක මාතාවක් ලෙස අපට සිහිපත් කරන්නට පුළුවන්. එනිසා විශේෂයෙන්ම එතුමියගේ ඒ සැප්තැම්බර් මාස 30 වන දින යෙදෙන්න තියෙන ජන්මදිනය වෙනුවෙන්
එතුමියට ධර්ම දේශනා මේ පින්කම සිද්ධ කරලා ඒ වගේම මේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුද්ධ ශාසනයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව එතුමිය බලාපොරොත්තු වෙනවා. එනිසා විශේෂයෙන් මේ පින්කම අද දින සිද්ධ කරන්නට යෙදුනේ එතුමියගේ ජන්මදිනය සිහිපත් කරලා අරමුණු හැටියට හෙට්ටිආරච්චි පියතිලක තමන්ගේ සදාදරණීය පියතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට දීපා නිලන්ති මෞතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට ප්‍රෝගාතුරව සිටින නන්දාවති ආච්චි අම්මට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සසිඳු කවිස්ක සහෝදරයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මිය පරලොව යන්ට යෙදුන වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමත් විශේෂයෙන්ම ලොකු හාමුදුරන් වහන්සේට වීරවිල චේතිය පබ්බත පුරාණ රාජමහා විහාරයේ ඇතුළු විහාර ගණයේ විහාරාධිපති රාජකීය පඬිත අපගේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝ රත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා මේ පින්කම සාර්ථක කර ගැනීමේදී මේ හත් ගහපු ධර්ම මණ්ඩප සකස් කරන්නට යෙදුන ඒ වගේම විදුලි විකාශන මේ සියල්ලක්ම හොඳයි කියලා සාදුකාර පවත්තලා දැක බලලා බණපදයක් හරි අහලා මේ පින්කම සඳහා සහ සම්බන්ධ වන්ට යෙදුන නොයෙකුත් නන්නයන්ෙන් උපකාර කරන්නට යෙදුන සියලුම දෙනාට මේ පින හේතු වේවා වාසනාම වේවා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා කවුරු සාදු කියනවා. හොඳයි. අද දිනේදී මේ පින්කම සාර්ථක කර ගැනීමේදී ඒ කොළඹ ප්‍රදේශයේ සිට බොහෝම අනුකම්පාවෙන් අපගේ ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කරලා ලස්සන ධර්ම දේශනාවක් සිද්ධ කරලා මේ සිද්ධ කරන්නට යෙදුණු පින කුසලයේ මහිමය තුලින් අපේ හාමුදුරුවන් වහන්සේට මෙවැනි ශාසනික සේවාවන් ඉෂ්ට සිද්ධ කරන්නට තව තවත් ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා. විශේෂයෙන් උන්වහන්සේ මෙලවට බිහි කරන්නට යෙදුණ අම්ම තාත්තා ඇතුළු ඒ දෙමව්පියන්ටත් ඒ වගේම ගුරුහරුකම් පවත්තලා මහාන කරන්නට යෙදුණු ලොකු හාමුදුරුවන් වහන්සේට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා මේ සියලුම දෙනාටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා ශාසනයට පූජා කරලා ශාසනය වෙනුවෙන් මෙවැනි ශාසනික සේවාවන් සිදු කරන්නට උන්වහන්සේට තව තවත් සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා කවුරු සාදුකාරයක් පවත්වමු. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි සියලුම දෙනාට තෙරුවන් සරණයි.